bang udah. Ini අපි දැන් තිලක් අයියාගේ වැව බලන්න ආවා. ඉන්න තිලක් අයියා අපේ. Hello, nice to meet you. ඔව් කරනවා. නැත්නම් අමුම වුණත් දැම්ම හැකිද? පොතට ටික අතපිරියා. කාලිසමයි. කීලාවට පස්සේ කිව්වේ. යෝ WhatsApp කොහමද? මම හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා. අද ඔන්න අපි කාලයකට පස්සේ කියන්නේ අපි හිටපු කට්ටිය ආයි මම හිතන්නේ ගිය නුවරඑළියෙන් පස්සේ අද තමයි කට්ටිය ඔන්න සෙට් වෙලා ඔන්න අද තමයි නිකවරට යන්නේ. මේ නිකවරට යන ගමනත් විශේෂත්වය කියනවනම් මේක අවුරුදු 2ක් තිස්සේ මේ ප්ලෑන් කරන්නේ මේ නිකවරට යන්න ඕන. කට්ටිය පෝස්ට් කර හිටියා. අද කොහොම හරි කළා ඔන්න නිකවරට ගමන අපි අද යන්න හදනවා. බලමු අද දවසේ ඩේ ව්ලොග් එකක් දෙයි කියලා මම හිතනවා. බලමු අද දවසට කොහොමද මොනවද වෙන්නේ කියලා. එහෙනම් මොකද වෙන්නේ කියලා. එහෙනම් මම එනවා ටග් ගාලා ඇත්තේ. එහෙනම් දැන් අපි වීඩියෝ එක පටන් ගමු. Hai Pudi. Bolok apa? Ini අපිට මේ 1000ක් පා. නගපන් කියනවා. මොකද්ද? බල්ලෙක් කරන් ආවේ කොහොමද මං උඹ? බල්ලෙක් ඉන්නේ මත්. අර බලහන් ඌ තොරගාව වෙලා ඉන්නවා. මම ඒවට කර ඉන්නේ. කන්න දීලා good morning. උඹලට වෙලාවක් කිව්වා ඊට වඩා හොඳා බං. තෝ මේ රොටෙන් උත්ත ගියා. මම මේ බස් එකේම නිකරට අදින්න හැදුවේ මම. උඩට වැහලා දිනවා උඹ බැලෙන්නේ. මොකද්ද මම කොහොමද කරන්නේ? සංගයි මොනවද කියන්නේ යාළුවන්ට මා මරාගෙන කාපියෝ අපි කන්න යනවා අපි කඩේදී හම්බෙමු ඊයේ පාර එනකොට ඊට වෙනස් තිබ්බා මේක මෙතන ඉන්නසන වෙනස ගාස් විතරෝලා වෙනස ඒක ඇලෙනවා වැඩි මොන ගාන දෙන්නේ මොකද ඒයි චොරද මා ෆොටෝ යවන්නම් බඩ සපෝට් එක මගේ ෆයිනල් උඩද හොඳ ට්‍රැක් පයින් යකෝ මම ඔක්කොම කැද්දාගෙන මම විතරක් නේ උඩ තොප්පියක් තියනවද මොකක්ද මොකක්ද සුපිරියක්ද මචං පොඩ්ඩක් ගහන් ඉමු මචං එන්න තිලක් අයියා අපේ hello nice to meet you වඩේවිල්ලානේ මොකද මේ කනවා බොනවා like එක වෙනවා ඇයි ඒ වැඩ කැල්ලක් දාන්න ගියා මට සිගරට් එකක් ගහලා එකක් ගහන්න පුළුවන් නේද ඉතින් මොකද මචං පෑයන්නේ සිගරට් පෙට්ටියක් බොනවද ඕක අනිවා මේ කයින් එක ලොකුද යට ඒක සෑහෙන ලොකුද ලෝකල් බඩ නෙමෙයි බලන්න ඔව් ඇඩ්ජස්ට් කරනවා මම තිලක් අයි ඉතින් අපිට මේ වැව ගැන පොඩක් හඳුන්වා දෙන්න අපිට මේක අක්කර 5000ක් ලොකුයි හරි මාකේ පන්චුර හදලා තියෙන්නේ හ්ම් දැන්ට මේක පුරාවිද්‍යා එකෙන් තමයි දැන් නම් බලන්නේ හ්ම් ඊට අමතරව වාරි මාර්ගෙනුත් බලනවා මේ වැවේ මැද ගැඹුර අඩි 17යි අඟල් 5ක් විතර වෙනවා අඩි 17ක් ඔව් එතකොට එහෙම තමයි මේක පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන වැවක් Rida sih ya lah. Drone nya garam baru, ini mah kita negeri.
මෙහා පැත්තේ ඉඳලා එහා පැත්තට අපි දැන් යනවා. සාමාන්‍ය මේක මොකක් හරි සංකේතාත්මක දෙයක් තියනවද? සත්නෝයි. මේ දැන් මේකේ මොකක් හරි කොහොම සංකේතාත්මක දෙයක් තියනවද? වැවක් එක්ක මෙහෙම තියෙන එක? එහෙම නෑ බා. නැද්ද? ඉබේට බෝගහක් කල වුණා අපේ මිනිස්සු දැන් පන්සල් මේ වගේ දෙයක් හදන්නේ. මේක පන්සලක්ද දේවාලයක්ද? මේක මොකක් හරි කෝවිලා. දේවාලය මොකක් හරි නෑ තමයි. හැබැයි දැන් නම් පට්ටවුවක් තියෙන්නේ මේ. හැබැයි ඒ වගේම තමයි ඊට පස්සේ පහස වෙනවා. ඒක මාරම ලස්සනයි. Kelakkai. Kayak superior. කොල්ල හැපනින් එකේ ඉන්නේ. අද ෆ්‍රයිඩේ සන්ඩේ. මද්‍රව්‍ය බීමෙන් ඔබේ අවල් අඩපණ වෙන්න පුළුවන්. මේ අලුවනේ අපි දැන් ඉලක්කයට ගෙදරට ආවා. දැන් අපි බඩු ටික කොහෙන්ද මෙහෙන් යන්නේ හැරෙන්නේ? පාරෙන් යන්න. අපි දැන් අර පැත්තට ගිහිල්ලා හැම බඩු ගොඩක් තියෙනවා මේ දැසරේ. කරනවා නේද? ඔව් කරනවා. නැත්නම් අමුම වුණත් දැම්ම හැකිද? වම් දකුණ වම්. අද වීලි කලාපේ තෙත් කරන්න යන්නේ. යා. කැදුරු තරගෙන. අරු මෙගම කොහෙද? මේ පාරම? අපි ගියා කරන්නේ නැහැ. මුද්දර ගියා වගේ තමයි මේක ජේබීල ගෙල්ලන් ඇද්දි. සතේ පීස් එකක් දෙන්න. ඒ ගෙවුනේ කලින් මෙතන. අතන පොඩක් වතුර ගතිය වැඩි. අතන පොඩ්ඩක් අවුලක් නැහැ. මෙතන ඔන්න මෙතන ගමු. මෙතන අවුලක් නැද්ද? ඔව් මෙතන දැන් තාවද හේවනවද? හරි බා. මෙතන මචං එළියයි. ටිකක් ෂේප්. හරි. කඩු ගුලක් තිබ්බොත් තමයි. මෙතනත් අවුලක් නැහැ. සෙත ගතිය අඩුයි. නැත්නම් එදා වගේ පස්සට තෙත වුණා. දියලක් දාම තවත් එත වැඩි. මෙතන අවුලක් නැහැ නේ. මෙතන ඉන්න. මොකද යන මිනිස්සුත් දැන් උතේ ඉන්න බා කියන්නේ. දියලක සද්ද කෑනවා. මේක දියලකුත් තියෙනවද? ඔය ඇල්ලක් වෙනවද බහකට? නෑ බං. උගේ ගෑණි ළමයි ඇවිල්ලා නනා හිටියා. මූ ගියා එතනට. මා ගියා එතනට. එනකොට බල්ලා අරන් ගිහලා චිකන් පළමු. අයන්ගේ ගෑනු නා අනුන්ගේ ගෑනු නා බලන්න. ඔබ කිය මොකද කරන්නේ? ඒක මචං ඔය උදේට පොඩි බලක් වගේ එකක් කපලා තියෙනවා. ඒකට කෙල්ල ඒක ඇතුළට රින්. ඕන්නද උත්සාහ කරන්නේ? එහෙනම් අපි බඩු ටික ඇසෙම්බල් කරමු. කියන්නේ තව පැය එකමාරක් දෙකක් යනකොට එකෙන්ම වහිනවා. එයා කියනවා වහිනා කියලා බලමු. අපි දුවමු. වහිනකොට දුවමු. ඒකෙන්නේ ඔබ ගිය පාර චිකන් එක ගත්තේ? කොතරම් යලුවනේ. මේක මං හැදුවේ. මේකයි අරකයි අප එක හැදුවේ. ඒකයි ඔම්ලට් එක. අරකට දෙන්න. මේක තිලක්කයි යලුව හැදුවේ. මේ අපි හිතුවේ මේ හොදි ටිකක් තියෙයි කියලා පාම් කාලකුත් ගෙනාවා අපි. මේකේ නම කියපන්. මොකක්ද? මේක මේ බෆලෝ චිකන් කියලා තමයි කිව්වේ. අපේ අම්මගෙන් බැලුවේ. මේක ක්‍රෙඩිට් එක දෙන්න ඕන අපේ අම්මට. අපේ අම්මගේ තමයි මම වීඩියෝ එක බලන් හැදුවේ. මේක තමයි බෆලෝ චිකන් කියලා. දැන් බෆලෝ වෙලා තියෙන්නේ දැන්. ක්ලෝස් අප් එකක් දුන්නා. දැන් හරියට වෙලා පෙන්නුවා. අපි වැඩි දැන් අරමු.
ඔක්කොම සියල්ලම ගත් ගුණේ තමයි යා. බේදිනේ පැලියාව බම් පැලියාව තෝගේ. මොකක්ද යකෝගේ දාන්නේ? එකට බහින්නත් කියලා බැලුවේ. හරි එහෙනම්. අඳුම අමාරු කරන් එකට බහින්න. එතන මේ ගල් දෙකක් තියෙනවා කියලා කිව්වා. මේ කියන්නේ රෙදි හොදන අර රෙදි අතුල්ලන ගල. ඒක තියෙනවා කියලා. මෙන්න මෙතන ගහලා තියෙන්නේ. දැන් හිතන මාක්කයක් ගහුවා. ඒක වතුරට වහින්නයි තියෙන්නේ. මෙන්න මෙතන තමයි ගල තියෙන්නේ. හරි හරි. ඉතුරු නෑ නේද? වතුර යන්නේ නැහැ නෑ නෑ ඉතුරු වෙන්න දෙයක් නෑ මේක. වතුර රත් උනානේ. ඒකයි මම මේ අති මෙව්වා කරේ නිකන් අර කැලේකට මේ හරි කැලත් වෙනකොට චුට්ටක් ගෙනවා. අම්මට සීඩි වෙනවා. නැත්නම් එක ගන්න ඉන්න. වතුර ගියා. තරක්ම ගියා. කාලිසම ගියේ නෑකෝ. හා? හා? ඕ. කාපුවා තදේලා වමනේ දාන්න ගත්තා හො. මට කිව්ව ඔලුවකට දුවා හද. එහෙමයි. ඔයා දන්නවා මේක ඔලුවකට කොම යනවා මේ. මට ඔලුවකයක් කොම තියුන්නේ මේකේ නෑ මම හිතුවා හරි තමයි ආදි ඉවරයි දවස් කියලා. එහෙම ඉවරනවාද අපේ හාමුදුරුවනේ? එකත් එක්ක 360ක් ගත්තොත්. අපි කලින් පාර යනකොට වතුර තිබ්බේ අපි නාන්නයි මේ හරියන්නේ. වතුරට ආවේ. මීට චුට්ටක් යහනේ. ෆොටෝ එකක් ගන්න මෙහෙම හරි. ඔකේ හරියන්නේ මේක නේ. අපේ පැත්තට එන්නේ. බොරු කියන්නේ පාප හත් එක පුතෝ. වතුර නම් පට්ට සීතලක් තියෙන්නේ. අපි බොරු කියනවා. බොරු කියන්න බබල් ඔය. ඔබ සීතලයි කියලා වීඩියෝ එකේ මේ පැත්තට අල්ලපන්. ඒක නම් ඵලයන් උත් ගන්න මේ රස්නේ කියලා. බොරු කියන්න බබ. අය අපේ එක රත් කරනවා තිබේ චූ කර කර ඇති ඕක අපේ එක. චූ දාලා ඔලුව හොදනවද කොහෙද? අතේ බා. අඩු සතියා. ස්ප්‍රයිට් එකක් යනවා කියන්කෝ. මුරුක්කු කකා. කිලකේ. පොඩ ඉන්න හරි ගන්න. හරි 17යි. අයියා මාමා මීයා. දැන් වෙලාව 4:17යි. දැන් මේ වෙනකොට අහස කළු කරලා ඔය දැන් ගොරෝගෙන එන්නේ. මේ ඉක්මනින් මේ හරියේ පොඩ්ඩක් නෑ නෑ අන්තිම අකුණ එනකන් අපි ඉමුනේ. මේ වීඩියෝ එක අපි අකුණ ගෙනකන් කන්ටිනියු කරන් යන එක දිගට එක පෙළට එක ලෙසට. හැබැයි වහියා. මේ දැන් මම බාටි කස් කරත් මොකෝ. මටත් හිතෙන්නේ ඉක්මනින් ගොඩ ගස්සොත් තමයි. අද ගමන මොකද හිතෙන්නේ අද දවසේ? හා? හඳුන්නයි මොකද හිතෙන්නේ දවසේ? දවස් වලට මොකද හිතෙන්නේ? සුපිරි හලෝ. කොහොම අපේ එක? මේ ඔය් අද මොකද දවස් හිතෙන්නේ? සුපිරි. සත්නොයි වාට. ආයෙත් වඩා. වාට. එයා දැන් මේ දැන් ඉඳලා අරාබියලා තියෙන්නේ. අරාබි නිසොල්ලාසියා කියවනවා. මූ කොන කපලා තියෙන්නේ. ලෝ. කාලිසම ගලවගෙන මේ. දැන් ගොඩ බිමට යන්න කියලා බැලුවේ. ඉක්මනට කියලා පටු ටික පැක් කර ගන්න ඕන වහින්න හරියට මේ පැත්තේ අම්මෝ මේ පැත්තේ වෙයි තඩි වෙයි කලුවක් එනවා ගොරෝනත් එක්ක දැන් යා ගොඩ බිමට අම්බේ දැන් අපි යදින්නයි හදන්නේ දැන් වහිනවත් එක්ක බොහොම නෙමෙයි හුත්තෝ අර ඕ ගෑගන්නවා යයි නා අපි ටක් ගාලා යන් වහන්ට මට යාළුවනේ දැන් හට්ටි මුට්ටි ඔක්කොම පැදුරු කඩු මල ඔක්කොම පටවගෙන දැන් යන්නේ මේ වැස්ස තෙවිදිම යන්නේ දැන් ඉවරයි ඩේ ක්ලෝස් දැන් වෙලාව 5යි කාලේ වෙලාව දැන් මේ පැත්තෙන් වැස්සයි මේ පැත්තෙන් අවුවයි දිනනවා මේ පැත්තේ වැස්සත් වෙන බුදු වැස්සා ෆෝන් එකට මෙන්න තමයි උඩ දාගන්න හා ඉක්මනට කන්නේ කට සඳ බොඳේලා තියෙන්නේ දැන් ආ පැඳුරු දැන් වෙන්නේ දැන්
බලමු. දැන් පොඩ්ඩක් පායනකම්. එහෙනම් හරි. ඉලක්කය අපි යනවා. එහෙනම් හරි එන්න. හරි. එහෙනම් අපි ළඟ ඉන්න දවසේ ගමු බලමු ඉස්සරහ මොකද වෙන්නේ කියලා. දැන් අපි දැන් ගෙදර යන්න. යාළුවනේ අපි ගෙදර බලා යන ගමන දැන් ආරම්භ කරන්න යන්නේ. බලමු ඉස්සරහ මොකද වෙන්නේ කියලා. තව තියෙන හොඳ සෙල්ලම් ඊගෙන ජාමිටි කියලා තියෙනවා. අද ෂේප් එකේ අද ෂේප් එකේ යන්න අද ෂේප් එකේ ජය වේවා කරන දෙයක් මොකද වට්ටියක් ආන කැත්ත හරිද ගයිස් දැන් යන් කන්න මූල එරිතරමි මම දැන් යාකේ මොක් කර කර හිටියා Padiet ka? Padiet. Jaya Dewa. Saja nang api dia. Hambemu. එහෙනම් ජය Jaya Dewa. වීඩියෝ එක මෙතන ඉන් කරනවා මොකද හිතෙන බ්ලොග් එක හොඳ නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න එහෙනම් වීඩියෝ එක ඉන් කරනවා අසාසිරි බලාසිරි ඔබට ස්තුතියි එහෙනම් අපි යනවා ජය බයි 1 අද කැමරා එක ගන්න